හායි රසම රසට සොසේජ් නූඩල්ස් එකක් හදනවා. හදිස්සි වෙලාවට බඩගින්න ඉන්න වෙලාවට මේක නියමයි. රසකාරක කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැතුව තමයි අපි මේ නූඩල් එක හදාගන්නේ. එහෙනම් හදලා බලමු. එන්නකෝ. මම මේකට ගත්තේ මැගි එකේ ෆැමිලි පැක් එක. ඒකට කුඩු එකක් එන්නේ නැහැ කොහොමවත්. ඒ වුණාට තිබ්බත් මම දාන්නෙත් නැහැ. ඔයාලත් දාන්න එපා. ඇත්තට මේවා අපේ ශරීරයට හොඳ නැහැ. ඒ නිසා මම නූඩල් එක මේ විදිහට තම්බ ගන්න. ඊළඟට මම පෑන් එකක් අරගෙන ඒකට ඉඟුරු සුදුරුම් ටික දාලා පොඩ්ඩක් ෆ්‍රයි වෙන්න තියනවා. ඒත් එක්ක මම දාගන්න ලොකුවට කපාගත්ත සොසේජ් ටිකක්. මම ලොකුවට කපාගන්නේ මේක සොසේජ් නූඩල් එකක් හින්දා. අනිවාර්යයෙන්ම සොසේජ් ටික හොඳට බැදෙන්න ඕනේ. සොසේජ් බැදුන්නේ නැත්නම් ඇත්තට මේක රහ නෑ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාලා සොසේජ් ටික හොඳට බැද ගන්න. දැන් මම ඒකට දාගන්නේ ලුණු, කහ ඒත් එක්කම ගම්මිරිස්. මේ ටික හොඳට මික්ස් කරලා හොඳට තෙලේ බැද ගන්න. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද සොසේජ් ටික හොඳට බැදුනහම තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට සොසේජ් ටික මෙන්න මේ විදිහට. සොසේජ්ස් ටික නම් අනිවාර්යයෙන්ම හොඳට බැද ගන්න. එතකොට තමයි මේක රස. නැත්තම් නූඩල්ස් ටික දාපුවාම තවත් දිය රහ තමයි එන්නේ. දැන් මම මේකට ඇඩ් කරගත්තේ කැරට් පොඩිවට කපාගෙන සොසේජ් එක්කම දැන් ටිකක් ෆ්‍රයි කරගන්නවා. ඊළඟට මම දාගන්නේ මේ සෝයා සෝස්. ඔයාලට තියෙනවා නම් දාගන්න. හැබැයි දාපුවම පොඩි රසක් එනවා. දැන් මම මේ දාගන්නේ බාගෙට තම්මගත්ත නූඩල්ස් ටික. නූඩල්ස් මොනම වෙලාවකවත් ඕවර් කුක් කරන්න එපා. මොකද අපි ආයෙ ඒක ෆ්‍රයි කරනකොට ආයෙත් ඒක තැම්බෙනවා. දැන් මේ ටික හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. තාමත් මේකට ලුණු මුකුත් දැම්මේ නැහැ. නූඩල් එක නිකම්ම තම්බලා තියෙන්නේ. හොඳට ෆ්‍රයි කරගන්න. හොඳට මික්ස් කරගන්න මේ නූඩල්ස් එක අපි සොසේජ් කෑලිත් එක්ක. මේක ඇත්තරම පන්ති ගිහින් ආවහම වැඩට ගිහින් ආපුවම හදිස්සියෙන බඩගින්නට සුපිරියටම ගැලපෙන මෙනු එකක්. මම නම් ගොඩාක් වෙලාවට හදාගෙන කනවා. මේක කාලා හොඳ තේ එකක් බීපුවම දැන් මම මේකට ලුණු ටිකක් ඇඩ් කරගන්නවා. මේකට මට ටිකක් සැර වුණ නිසා මම කෑලි මිරිස් ටිකක් එකතු කරගන්නවා. දැන් ඉතින් මේ ඔක්කොම හොඳට මික්ස් කරන්න තමයි තියෙන්නේ. හොඳට මික්ස් කරන්න. පේනවනේ ඔයාලට අපි නූඩල් එක මිරි වෙලා නැහැ. ලස්සනට තියෙනවා. මම නූඩල් එක පොඩි කෑලි වලට කැඩුවෙත් නැහැ. ඒ විදිහටම තමයි තියෙන්නේ. මේ පේනවනේ හොඳට නූඩල්ස් කොණ්ඩයක් වගේ. මේක මම ටිකක් වැඩිපුර හදපු නිසා තමයි මේ ටිකක් වෙලා යන්නේ. නැත්තම් මේක ඉක්මනට හදාගන්න පුළුවන්. දැන් මම මේ ඇඩ් කරන්නේ ගම්මිරිස් ටිකක්. මට ටිකක් සැරට ඕන නිසා මම ගම්මිරිස් ටිකක් දාගත්තා. ඔන්න දැන් හොඳට කලවම් කරන්න. මේ විදිහට ගෑරප්පු දෙකක් අරගෙන හොඳට කලවම් කරන්න. දැන් මම මේ දාගන්නේ ලීක්ස් ටිකක්. ලීක්ස් ටිකක් දාගෙන හොඳට මේක කලවම් කරන්න. මේ වගේ රස නූඩල්ස් එකක් ඉතින් බඩගිනි වෙලාවට තිබ්බහම කොහොමද නේ? එහෙනම් මේ වගේ රස වීඩියෝ බලන්න මාව ෆලෝ කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්නම්. බයි. මතක හැදුව කමෙන්ට් කරන්න, ලයික් කරන්න. බයි.